මේ විදිහට මේ අපිට විස්තරය ගන්න පුළුවන්. ඊළඟට හැඟීම්. දැන් මේ වගේ සිද්ධියක් අපිට ඕන තරම් ගන්න පුළුවන්. මම මුලින්ම කිව්ව සිද්ධි 24ක් විතර ඉස්කෝලේට අදාළව ලියා ගන්න කියලා. මම හිතන්නේ මේ වෙනකොට මේ සිද්ධි 24 ඒ කියන්නේ දැන් තමයි ලියාගෙන ඇති මම හිතන්නේ මුලින්ම පෑනකොයි කොලේක වරගෙන ඉස්කෝලේ සිද්ධි ටික ලියා ගන්න. 1 මම ඉස්කෝලේට ගියපු දවස. 2 මාව පන්තියේ මම ලෙසන් ප්ලෑන් එක හරියට ලියාගෙන ගියේ නෑ. 3 මම මේ ලෙසන් ප්ලෑන් එකට වඩා වෙලාව ගත්තා. 4 මගේ ඉගෙනුම් ආධාරකයක් කැඩුනා. 5 මට මාස්ටර් ටීචර් ඇවිල්ලා හොඳයි කිව්වා. 6 එදා පන්ති බාර ටීචර් ආවේ නැහැ මම තමයි පන්තිය පාලනය කරේ. 7 පන්ති බාර ටීචර්ත් හිටියේ නැහැ මාස්ටර් ටීචර් ආව මම තනියෙන් මේ පාඩම කරගෙන ගියා. 8 ඉස්කෝලේ මේ මොකක් හරි උත්සවයක් තිබුණා. ඒකේ මම එනවුන්ස් කරා. 9 පන්තියේ ළමයෙක්ට මේ කලන්ත දැම්ම මම ඒ ගැන හොයලා බැලුවා. 10 පන්තියේ දක්ෂ ළමයි කිහිප දෙනෙක් හම්බුණා මම ඒගොල්ලන්ට මේ උපස්තම්භන ලබා දුන්නා. 11 අපිට ගන්න පුළුවන් එදත් මාස්ටර් ටීචර් ඇවිල්ලා මං ගැන හොඳ කිව්වා. 12 ඔහොම අපිට ඕන තරම් 24 මේකේ 24ක් ඕන තරම් ගන්න පුළුවන්. ගුරු පුහුණු විෂයට අදාළව. දැන් ඊට පස්සේ අපි තෝරගන්න විෂය ගමුකෝ. තෝරගන්න විෂයට අදාළව අපි හිතමුකෝ පරයාලෝක විෂය අරගත්තා කියලා. පරයාලෝක විෂයට අදාළව පළවෙනි දවසේ ලෙක්චර්ස් ගිය හැටි ඊට පස්සේ ඊළඟ දවසේ ඇසයින්මන්ට් එක කරන්න ගිහිල්ලා ඉවර වෙලා මම අවසාන දවසේ තමයි ඇසයින්මන්ට් එක සබ්මිට් කරේ. මම උනට වැඩේ හරියට කරා. තුන්වෙනි එක විදියට අපිට ගන්න පුළුවන්. ඇසයින්මන්ට් එකට අදාළව කරුණු හොයාගෙන මම ලයිබ්‍රරියට ගියා. ඒකෙන් ගොඩක් කරුණු අරගත්තා. ඒක මට යම්කිසි අමතර දැනුමක් හම්බෙච්ච දේ විශේෂ සිදුවීමක්. හතරවෙනි එක විදියට අපිට ගන්න පුළුවන්. මම ලෙක්චර්ස් යන පරක්කුල ගියේ උනට මම හොඳට මේ උත්තර දීලා මේ ලෙක්චර් එකෙන් හොඳ ඇහුවා. ඒ වගේ ඒ වගේම සමායෝගී විෂයට ගන්න පුළුවන් සමායෝගී ගැටලු කිහිපයක්ම ගන්න පුළුවන්. සමායෝගී ගැටලු කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේ ටිකම දාලා ලෙක්චර් සම්බන්ධ ගැටලු ටිකක් දාලා ඉවර වෙලා ඊට අමතරව දාන්න පුළුවන් සමායෝගී ගැටලු තියෙන ළමයෙක් මට ඉස්කෝලේදී හම්බ වුණා. ඒකත් ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ කියන්නේ විෂය ආරම්භයේ ඉඳන්ම මේ වෙනකන් අපි සමායෝගී කියන්නේ මේ විෂයත් එක්ක යනකොට අපි තෝරගන්න විෂයත් එක්ක යනකොට සිද්ධ වෙන ගැටලු සිදුවීම් හොඳ මේ ඕන දෙයක් අපිට දාන්න පුළුවන් තෝරගන්න විෂයේදී. නමුත් ගුරු පුහුණු විෂයේදී ගුරු පුහුණු ආරම්භ වෙච්ච දවස් ඉඳන් සහ අවසාන දවස වෙනකන් ඒ තොරතුරු දානවා. තෝරාගන්න විෂයේදී ඒකට අදාළව ලෙක්චර්ස් වලදී ඇසයින්මන්ට් බාර දෙනකොට එහෙම නැත්නම් මේ විෂයට අදාළව මොන හරි සිදුවීමක්. දැන් මම සමායෝගී විෂය තෝරාගත්තාම මට පොදුවේ ලෙක්චර්ස් වලදී සිද්ධ වෙච්ච දේවල් වගේම ඒ වගේම බාහිර කියන්නේ ලෙක්චර්ස් යනකොට වෙච්ච දේවල් ඇසයින්මන්ට් බාර දෙනකොට වෙච්ච දේවල් ඊට අමතරව මේ සමායෝගී ගැටලු තියෙන ළමයින් සම්බන්ධවත් මම විස්තර ඇතුළත් කරා. එතකොට ඒක නිසා මේ ඒ ඔක්කොම තොරතුරු අපිට කෙනෙක් ඒක විෂයට අදාළව වෙනස් කරගන්න පුළුවන්. සමහර ළමයි හිටිය දෙමළ තෝරාගත්ත ළමයි හිටිය ගිය අවුරුද්දේ. දෙමළ විෂය. දැන් එහෙම තියෙනවා. ඒ තෝරා ගන්න විෂය අනුව තමයි ඕගොල්ලන්ගේ එක මේ සිදුවීම් ටික මේ ගලප ගන්න පුළුවන්. අර සමායෝගී විෂය මම තෝරාගත්තාම මේක ගොඩක් දුරට ඉස්කෝලේ වෙන සමායෝගී ගැටලු තියෙන ළමයි ටික මට පොඩ්ඩක් දාගන්න පුළුවන් වුණා. එතනින් මේ පොඩ්ඩක් මේ ඉස්සරහට යන්න පුළුවන් වුණා. මොකද සිදුවීම් ගොඩක් තියෙනවනේ. එතකොට හැඟීම කියන සංකල්පය අපිට මේ සිද්ධියත් එක්ක ඇති වෙච්ච හැඟීම තමයි ගොඩක් දුරට වැදගත් වෙන්නේ. ඒක කොහොමද මේ වෙලාවේ මට හැඟිච්ච දේ. ඒක මේ හැඟෙන්න කලින් මට කොහොමද හිතුනේ හැඟුණ සිද්ධි වුණාට පස්සේ මොකක්ද වුනේ. දැන් උදාහරණයක් විදිහට මම කියවනේ ඉස්කෝලේ පළවෙනි දවසේ මම ප්‍රින්සිපල්ලා හම්බෙන්න ගියා. ප්‍රින්සිපල්ලා හම්බෙන්න ගියාට පස්සේ ප්‍රින්සිපල් හම්බෙන්න යන කලින් මට බයයි. හැබැයි ප්‍රින්සිපල් හම්බ වෙනකොට මට එච්චර ඒක බයක් නෙවෙයි ගෞරවයක් වගේ දැනුණා. ඊට පස්සේ ප්‍රින්සිපල් හම්බ වුණාට පස්සේ අර හිතේ දීච්ච බය ටිකක් අඩු වුණා. අන්න ඒ වගේ අපිට බලන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රින්සිපල් මං ගැන මොනව හිතුවත් දන්නේ ඒ වගේ සිතුවිලිත් අපිට එනවා. එතකොට මේ ඒ වගේ දේවල් තමයි මෙතනදී අතුලත් කරන්න ඕනේ. එතකොට මේ කොටුව ඇතුලේ තියෙන මේ යම්කිසි ප්‍රමාණයකින් කිහිපයක් වගේ එතනත් ඇතුලත් වෙනවා. අන්න ඒක වැදගත් වෙන්නේ. ඊළඟට තමයි ඇගීම. ඇගීම ධනාත්මක හෝ ඍණාත්මක වෙන්න පුළුවන්. ධනාත්මක ඍණාත්මක දෙකම අයිති වෙන්න පුළුවන්. දැන් අපි ප්‍රින්සිපල්ලා හම්බෙන්න දැන් ඉස්කෝලේට ගියාම වලින් දවසේ ඒක අපිට ධනාත්මක විදියට සිද්ධ වුණාම අපිට කොහොමද දැනෙන්නේ? ඒක හොඳින් සිදු වුණා. එතකොට හොඳින් සිදු වුණේ නැත්නම් ඒක එහෙම වෙන්නේ නැති වෙච්ච හේතුව මොකක්ද?
අන්න ඒ වගේ දේවල් තමයි මෙතෙන්දී ඇතුළත් වෙන්නේ. එතකොට ඒ වගේම විශ්ලේෂණය. අපි කල්පනා කරනවා ඇයි මෙහෙම දෙයක් වුනේ? දැන් උදාහරණයක් විදිහට අපි ගත්තට පස්සේ පළවෙනි දවසේ අපි ඉස්කෝලේ ප්‍රින්සිපල්ලා හම්බෙන්න ගියාට පස්සේ අපි පන්ති කාමරයට යනකොට මේ දේ මෙහෙම වුනේ ඇයි? දැන් උදාහරණයක් විදිහට ප්‍රින්සිපල් මාව දැක්ක ගමන් මාව හොඳින් පිළිගත්තා. ඇයි එහෙම වුනේ? මම එතකොට එදා හොඳට ඇඳගෙන ගියා. ඉස්කෝලේට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන ගියා. සුදු ඇඳුමක් ඇඳගෙන ගියා. ඒ වගේ දෙයක් අපිට දාන්න පුළුවන්. ඒ වගේ විස්තරයක්. එතකොට නිගමනය මේකින් අපිට ධනාත්මක හෝ ඍණාත්මක නිගමනයකට එන්න පුළුවන්. මෙතනින් අපිට ගන්න පුළුවන් අපි මේ වගේ අවස්ථාවක යන්න ඕනේ වෙලාවට. ඒ දේවල් කරාට පස්සේ අපිට මෙන්න මේම යහපත් ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා අපි නිගමනය කරනවා. ඊළඟට එන්නේ ක්‍රියාකාරී සැලැස්ම. මේ වගේ දෙයක් ඊළඟට වුණොත් ඊළඟ අවස්ථාවේ අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? ඊළඟ අවස්ථාවේ අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? ඊළඟ අවස්ථාවේ අපි ගන්න ඕන පියවර තමයි මේක ඇතුළත් කරන්න ඕනේ. ඒකට කාලරාමුවක් වුණත් අපිට ඇතුළත් කරන්න පුළුවන්. පැහැදිලිනේ? ඊළඟට මම ඕගොල්ලන්ට මේක වගුවක් විදිහට අරගෙන ආවා. දැන් එතකොට මෙතන මම දාලා තියෙනවා මේ කුමක් සිදු වුණාද කියලා. සමාවෙන්න. එතකොට මේ ඒ සිද්ධවීම් වලට අදාළව මම පල්ලෙහා දාලා දෙනවා. මම මේකේ PDF එක දාන්නම්. ඒ සිද්ධවීම් වලට අදාළවම මේ පැහැදිලි කිරීමක් එක උදාහරණයක් තමයි දාලා තියෙන්නේ. දැන් මෙතන දාලා තියෙනවා මේ කුමක් සිදු වුණාද කියලා. එතකොට මම 4 වන ශ්‍රේණි සිසුන්ට ජලය පාඩම ඉගෙනීම තමයි සිද්ධ කරේ. එතකොට කොහේද මේ එතකොට ඒක සිද්ධ වුණේ මේ කවදාද 6/10 මේ තමයි 4 වන ශ්‍රේණියේදී තමයි සිද්ධ වුණේ මේ පාඩම ගන්නවා. සහභාගී වුණේ කවුරුන්ද? මේ ගුරුවරයා ලෙස මම සහ පන්තියේ සිසුන් 30 දෙනෙකු හිටියා. මෙන්න මේ දේවල් ඇතුළත් වෙන තරමට හොඳයි. හැබැයි එහෙම උනේ කියලා හැම සිදුවීමක්ම අපිට ඇතුළත් කරන්න බෑ. හැම සිදුවීමක්ම අපිට ඇතුළත් කරන්න බෑ. එතකොට මේ හැම එකක්ම තනින් තමයි සමහර දේවල් ඇතුළත් වෙන්නේ. එතකොට මම මේක PDF එක දානවා. ඊට පස්සේ මේ හැංගීම මම ඇතුළත් කරා අරකට අදාළව ඒ හැංගීම යටතේ තියෙනවා ඒ අවස්ථාවේ මට ඇතිවෙච්ච හැඟීම. පාඩම ආරම්භ කරන්න කලින් මට පොඩි උද්වේගකාරී හැඟීමක් දැනුණා. හැබැයි පාඩම ආරම්භ කරාට පස්සේ ළමයි හොඳට උගෙන ගන්නවා. ඊට පස්සේ පාඩමේ ආරම්භ වෙලා අවසන් වුණාට පස්සේ ඒගොල්ලන්ගේ උනන්දුව දැකලා මට ලොකු ධෛර්යයක් ඇති වුණා. සතුටක් ඇති වුණා. අන්න ඒ වගේ දෙයක් අපිට ඇතුළත් කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට තමයි මේ හැඟීම යන්නේ. ඊළඟට ඇගීම. මොනවද ධනාත්මක වුනේ මොනවද ඍණාත්මක වුනේ? එතකොට දේවල් හොඳින් වුණාද? මගේ දායකත්වයේ කොහොමද? අන්න ඒ වගේ දෙයක් තමයි මෙතෙන්දී මේ දෙන්න පුළුවන්. ළමයි ටික කොහොමද සම්බන්ධ වුනේ? ඒගොල්ලෝ ක්‍රියාකාරීව සම්බන්ධ වුණාද? ඒගොල්ලන්ට දෙයක් ලැබුණාද? අන්න ඒ වගේ දෙයක් මෙතන ඇතුළත් කරාම මෙතෙන්දී හරි. ඊළඟට තියෙන්නේ විශ්ලේෂණය. ඒ මොකද්ද ඇයි අන්න එහෙම අදහසක් තමයි මෙතන ඉන්නේ. හේතුව අන්න එහෙම කියලා හිතාගත්තා නම් ගොඩක් දුරට හැරි අපි විශ්ලේෂණය කරනවා. එතකොට මෙතනදී මේ මෙන්න මේ වගේ මේ බලන්න මෙතන තියෙනවා. ඒ හොඳින් සිදුුනේ ඇයි කියලා දාලා තියෙනවා. දෘශ්‍ය ආධාරක භාවිතය නිසා සිසුන්ගේ අවධානය රඳවා ගැනීමට හැකි වුණා. ඒක නිසා පාඩම හොඳින් සිද්ධ වුණා. හරිනේ එතකොට. හැබැයි ඍණාත්මක පැත්තෙන් කණ්ඩායම් වැඩ සඳහා අධික කාලයක් වැය වුණා. ඒක ඍණාත්මක පැත්තක් විදිහට විශ්ලේෂණය කරන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා මේ කාලය වැය වුණා. අන්න ඒ වගේ දෙයක් තමයි එතනදි වෙන්නේ. නිගමනය ගන්නවා ඊළඟට අපි මේක නිසා අපි නිගමනයක් ගන්නවා. පාඩම සැලසුම් කිරීමේදී කාලකලමනාකරණය වැදගත් බව මම ඉගෙන ගත්තා. ඒ වගේම කණ්ඩායම සඳහා නිශ්චිත කාල සීමාවක් ලබා දෙන්න ඕනේ කියලා මම ඉගෙන ගත්තා. එතකොට මේ වගේ අවස්ථාවවලදී මම ඊළඟට මේ වගේ දෙයක් ඊළඟ අවස්ථාවේදී වෙනෝන මගෙන් වෙන්න ඕනේ මොකද්ද කියන එක තමයි ඊළඟට ක්‍රියාකාරී සැලසුම තියෙන්නේ ප්ලෑන් එක. සාමාන්‍යයෙන් දැන් මට මෙච්ච වෙච්ච අඩුපාඩු හොඳ ඒ ඕනම දෙයකට මට පුළුවන් ඕනම දෙයක් මෙතන ඇතුළත් කරන්න. ඒ කියන්නේ ක්‍රියාකාරී සැලැස්මක් විදිහට මගේ ප්ලෑන් එක. දැන් මෙතන බලන්නකො කාලරාමුව මෙතන දාලා තියෙන ඉදිරි මාස සඳහා මේ තුල මෙම කුසලතා වර්ධනය කරගන්නවා කියලා දාලා තියෙනවා. ඒ වගේම මුල් හරි දාලා තියෙනවා පාඩමට පෙර කාල සැලැස්මක් මම සකස් කරගන්න අදහස් කරනවා. අපිට පුළුවන් මේක ඇමුණුමක් විදිහට දාන්න. ඇමුණුමක් විදිහට ඇතුළත් කරන්න පුළුවන්. හැබැයි ඇමුණුම් දානකොට ගොඩක් දුරට අර ස්කෑන් කරලා දාන්න පුළුවන් නම් වැඩි හොඳයි. මොකද දන්නවද හේතුව? අපි ඕකේ කොළ ටික ඇලෙව්වා කියලා හිතන්නකෝ ඇමුණුම් ටික. මම ඒකත් කියලා දෙන්නම්. මේ විස්තර ටිකක් මම කියලා දෙන්නම් දැන් තව ටිකකින්.
අපි හිතමුකෝ දැන් අපි මොකක් හරි කොටයක් මේ අලවනවා කියලා. ඇලෙව්වට පස්සේ පොත මහත් වෙනවා. එතකොට ඒක අර එච්චර සුදුසු නෑ වගේ. ඒක නිසා අපිට පුළුවන් නම් මේක මොකක් හරි ෆොටෝ එකක් හරි ගහලා නැත්නම් ලැප් එකෙන් අපේ වර්ඩ් එකක් හරි විදියට දාලා ඉවරලා ස්කෑන් කරලා ඉවරලා කියන්නේ ඕක මේව කරලා ස්කෑන් කරලා දාන්න පුළුවන් නම් ඒක තමයි හොඳ. අර අලෝනවට වඩා මේ ඒක හොඳයි. මේ ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට දැන් අපි දන්නවා මම අර කියපු විදිහට විස්තරය කියලා කියන්නේ සිදුුනේ කුමක්ද? හැඟීම ඔයාට හැඟුණේ මොකද්ද? ඇගීම හොඳ හා නරක පැත්ත මොකද්ද? විශ්ලේෂණය කරනවා. එහෙම උනේ ඇයි? නිගමනය කරනවා. මම ඉගෙන ගත්තේ මොකද්ද? නැත්නම් මට නිගමනයක් විදිහට ගන්න පුළුවන් මොකද්ද? ක්‍රියාකාරී සැලැස්ම විදිහට ගන්න පුළුවන්. ඊළඟ වතාවේ මම කරන්නේ මොකද්ද? මගේ ප්ලෑන් එක. මෙන්න මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න මේ ස්ට්‍රක්චර් එකට මේක හදාගන්න බලන්න. ඊට පස්සේ මේ අපිට ගන්න පුළුවන් දැන් මම දැක්ක අර ලේකම්ගේ මැඩම්ගේ මේ මේකේ තියෙනවා මේ ප්‍රසන්ටේෂන් එකේ ගොඩක් දුරට තියෙනවා මේ සාක්ෂිවල ගුණාංග. ඒ ගුණාංග වලට අදාළව තමයි අපි ගොඩක් දුරට මේ ටික හදා ගන්න ඕනේ. දැන් මේ සාක්ෂි වර්ග තියෙනවා මේ ලිඛිත ද්‍රව්‍ය විදිහට මොඩියුල් එකෙන් ගන්න පුළුවන් දේවල්. ඊට පස්සේ මේ පින්තූර, ඡායාරූප, වීඩියෝ වගේ දේවල් දානවා නම් අපිට සාමාන්‍ය වීඩියෝ එකක් මෙතන දාන්න බැරි නිසා සාමාන්‍යයෙන් අපිට ලින්ක් එකක් වගේ දාන්න පුළුවන්. ඒක ඇමුණුමක් විදිහට ලින්ක් එකක් වගේ දාන්න පුළුවන්. ඒ වීඩියෝ එකේ මොකක් හරි පොඩි කෑල්ලක් ස්කෑන් කරලා ඒක කියන්නේ ඒක ඇතුළත් කරලා කොලේට ඒකේ අර ලින්ක් එක පොඩ්ඩක් දාන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලන්ට ඒක මේ එකෙන් ගිහිල්ලා මේ බලන්න පුළුවන් වෙන විදිහට. මේ වගේ දේවල් තමයි ඉතින් මෙතනදී ගොඩක් දුරට මේ වැදගත් වෙන්නේ. එතකොට දැන් අපි බලා ගන්න ඕන ඊළඟට මේ කොහොමද අපි මේ සාක්ෂි අමුණන්නේ කියලා. මේ දැන් අපි හිතමුකෝ අපි මුලින්ම තෝරාගත්තේ මේ ටීචින් ප්‍රැක්ටිස් විෂය කියලා. ටීචින් ප්‍රැක්ටිස් විෂය අපි තෝරාගත්තා නම් ඒකට අදාළව සාක්ෂි අපි අමුණනකොට අපිට පුළුවන් නම් ඒ විෂය ඉවර වෙච්ච ගමන්, ඒ කියන්නේ ඒ 24 ඉවර වෙච්ච ගමන්ම ඒකේ සාක්ෂි වලට යන්න ඒක හොඳයි. ඊළඟට අපි තෝරගන්න විෂය අපි හිතමුකෝ මොකක් හරි පර්යාලෝක සමායෝගී දෙමළ ඔය මොකක් හරි විෂයක් කමන්නේ. ඒ විෂයට අදාළව ඒක ඉවර වුණාට පස්සේ ඒකට 24 අලවන්න පුළුවන් නම් ඒ හොඳයි. ඒ ක්‍රම විදිහට හැබැයි මොන දේ කරත් මේ ඇමුණුමත් එක්කම යන්න ඕනේ, අංක දාන්න ඕනේ. දැන් අපි හිතමුකෝ පළවෙනි ටීචින් ප්‍රැක්ටිස් එක දැන් පළවෙනි ජර්නල් එක ටීචින් ප්‍රැක්ටිස් එකට එකට අදාළව පළවෙනි මේ ජර්නල් එකට අදාළව ඇමුණුම අලෝනෝ නම් ඒ කියන්නේ අලෝනෝ නෝනේ අපි ස්කෑන් කරලා දානෝ නම් එක එක මොකද පළවෙනි එකේ එක ඒකට අදාළව දැන් අපි තව ඇමුණුමක් යනවනේ. එහෙනම් එකේ දෙක අන්න ඒ විදිහට තමයි යන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ දැන් මෙන්න පළවෙනි එක මේ බලන්න. TP1 ප්‍රත්‍යවේක්ෂණ අංක 1 සිදුවීම 4 වන ශ්‍රේණියේ සිංහල පාඩමක් ඉගැන්වීම. මේක තමයි මගේ ජෙනරල් එකේ පළවෙනි එක කියලා හිතන්නකෝ. මේක එතකොට මේකට අදාළව දැන් අපි හිතමුකෝ මේක තමයි මේ අපේ මේ එකේ පළවෙනි එක. එතකොට මේකේ මේ පළවෙනි එක පාඩම් සැලැස්ම අපි දානකොට එකේ එක. ඒ කියන්නේ ඇමුණුම දාන්න එකේ එක. දැන් ඇමුණුම දානකොට දැන් ඇමුණුම එක කියලා අපි විස්තරය, හැඟීම, විශ්ලේෂණය, ඇගීම මේ ඕන තැනක අපි දානකොට යටින් දානවා. ඇමනුම 1, ඇමනුම 2, ඇමනුම 3 එහෙම දාලා ඒ මේවක ඉවරුණාට පස්සේ 24 වුණාට පස්සේ අපි දානවා මේ ඇමනුම් එකේ එක. ඒ කියන්නේ පළවෙනි එක කියන්නේ මේ මේකේ විෂය මේ 24ට අදාළව පළවෙනි එක. ඒකට අදාළව ඇමනුම් එක. ඊට පස්සේ ආයි එකේ දෙක. ඒ කියන්නේ අපි කරන පළවෙනි ජර්නල් එකට අදාළව ජර්නල් එක තමයි 1. ඒකට අදාළව 2 කියලා දාන්නේ මේ ඇමනුම් දෙවනි එක. අන්න එහෙම තමයි දාගෙන යන්නේ. දැන් ඊළඟට බලන්නකෝ ඊළඟට මම මේ ජර්නල් එක ඉවර වුණාට පස්සේ දෙවනි යමුණුම දානවා. දෙවනි මේ ලෙසන් ප්ලෑන් එක ලියනවා. දෙවනි ලෙසන් ප්ලෑන් එක තමයි මගේ මේ සමාන දෙවනි ලෙසන් ප්ලෑන් එක නෙවෙයි දෙවනි ජර්නල් එක. දෙවනි ජර්නල් එක තමයි මගේ කණ්ඩායම් ක්‍රියාකාරකමක් මෙහෙයවීම. කණ්ඩායම් ක්‍රියාකාරකමක් මෙහෙයවීම තමයි මගේ දෙවනි ජර්නල් එක. එතකොට ඒකට අදාළව ඇමනුම් දානකොට දෙකේ එක. ඒ කියන්නේ මම එතකොට සිසුන්ගේ වැඩපත්‍ර ස්කෑන් කරලා දාන්න වෙනවා. ක්‍රියාකාරකම් ඡායාරූප ස්කෑන් කරලා දාන්න වෙනවා. ඇගීම් පත්‍ර ස්කෑන් කරලා දාන්න වෙනවා.
එතකොට එහෙම දානකොට මේක දෙවනි ජර්නල් එක නිසා මේක දෙකේ එක දෙකේ දෙක දෙකේ තුන කියලා අන්න එහෙම දාන්න ඕන. එතකොට තුන්වෙනි එකත් කරනකොට ඒ වගේ. තුන්වෙනි එකත් කරනකොට ඒ වගේ. අන්න එහෙම තමයි පිළිවෙලට යන්නේ. එතකොට බලන කෙනෙක්ට ඇමනුම් එක්ක ගැටලුවක් වෙන්නේ නැහැ. කොහෙන් හරි ඇමනුමක් බැලුවත් දැන් අපි හිතමුකෝ පස්වෙනි මේ ජර්නල් එක කියලා. පස්වෙනි ජර්නල් එකේදී ඇමනුමක් දානකොට දාන්නේ 5 1 5 2 5 එතකොට සාක්ෂි වලින් උනත් අපිට තෝරගන්න පුළුවන් මේක මේකටයි මේක මේකටයි කියලා. එතකොට අන්න එහෙම මේ ඒ විදිහට මේ කැටගරි කරගෙන යන්න එතකොට තමයි පැහැදිලි වෙන්නේ. මේ මම හිතන එක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒ හැමෝම දාන විදිය. ඊළඟට ඕගොල්ලන්ට ගොඩක්ම ප්‍රශ්නයක් විදිහට ආවේ කොහොමද පොත හදන්නේ කියලා. පොතේ මුල් පිටුව කොහොම දෙන්න ඕනේ? මේ